You have heaters, no? Give the best rate. Yes. Rate how much? 1 person, 1,000 rupees. Oh. Breakfast, dinner include. We love this place and we love this color. මේක තමයි අද අපි ඉන්න හෝම් ස්ටේ එක. සමන්තයත් ඉන්නවා. Hello. අපි මේ ඉන්නේ අපේ ආන්ටි හෝම් ස්ටේ එකේ. එයා තමයි අපිට කන්න බොන්න ඔක්කොම අද දෙන්නේ. දීලා දැන් අපි හීටර් එක මේව කරා. මේ ආන්ටි අපේ. Hello. From Nako. Hello, hi. Hi. සෝෆා අපිට එච්චර ලොකු ඒ කියන්නේ මේ මෙඩිකලි අපිට ලොකු ප්‍රශ්නයක් ඕනේ අපි මේ altitude tablets ගත්තා. Chappal. Okay. Okay. Heater. Chappal. This one. Check. Right. Slippers, thank you. මේම හිටියට අපේ තොල් පැලිලා අපේ ස්කින් ඩ්‍රයි වෙලා මොකද මේ සීතල දන්නවනේ සීතල තැනකයි උඩ ඇල්ටිටියුඩ් එකක් තිබ්බම වතුර පෙවෙනවා අඩුයි. ඒක නිසා අපේ වතුර ඉන්ටේක් එක සෑහෙන අඩු වෙලා තියෙනවා. මොකද දාඩිය පිට වෙන්නේ නැති නිසා ස්කින් එක ෆුල් ඩ්‍රයි වෙලා තියෙනවා. කියන්නේ -15 වල දැන් හෙට අපේ ස්කින් එක ආයි හැඩ ගැහෙනවා 35ට වගේ සෙල්සියස්. එතකොට ලොකු ස්කින් එකට ලොකුවට තේරෙනවා. ඉතින් මෙහි ආවට පස්සේ ඔය ඔක්කොම මේ බෙයා කරගෙන ඉන්න ඒ කැමති වෙන්න ඕනේ. රැට සීතලයි ඉතින් ඩ්‍රොප් වෙනවා ඕලඟ තියෙනවා කන්න වෙජිටේරියන් ඉතින් ඒක එහෙම ප්‍රශ්න නැහැ. ඉන්දියාවේ ට්‍රැවල් කරොත් ඉතින් ඒක තමයි ඉතින්. අඩි වලින් ගත්තොත් අඩි 13100කට වැඩිය උඩකින් ඔව් අපි ඇත්තටම ඇල්ටිටියුඩ් එක ඉන්නේ 13000. ඒ කියන්නේ අඩි 13000 15000 කියන්නේ මේක සාමාන්‍යයෙන් එරෝප්ලේන් එකක් ඒ කියන්නේ ප්ලේන් එකක් යන ලෙවල් එක අඩි 20000 ඒගොල්ලෝ යන්නේ මැක්සිමම් ඒ ලෙවල් එකේ ඉන්නේ. එතකොට ඒ එයා ප්‍රෙෂර් එක ඒ ඇල්ටිටියුඩ් එක ඔක්කොම අපි දැන් දරාගෙන ඉන්නේ. අපි ඇත්තටම ගෙනාවෙත් ඇල්ටිටියුඩ් මේ ටැබ්ලට්ස් විතරයි. මේ තමයි අපේ කාමරේ. මේ කාමරවල තියෙන ස්පෙෂලායිස් එකක් මේවල මේ වින්ඩෝ එකක් තිබ්බට ඔක්කොම සීල් කරලා තියෙන්නේ. දැන් මේ -20 30 මේ පිටිහිම සීතලයි. මේනේ කුෂාල් අපේ ඩ්‍රයිවර්. මෙයා තමයි අපි බොහොම ආරක්ෂිත කිලෝමීටර් 1500කට වඩා මෙච්චර දුරකට එක්කන් ආවේ. Rashid Khan වගේ නේද පොඩ්ඩක්? He looks like Rashid Khan. No. Is that? Hello. A friend from Nako. Nako town එක මැද ඉන්නේ. බොහොම පොඩි town එකක් තියෙන්නේ. දැන් හිම වැටෙනවා. පොඩ හිම වැටෙනවා. පොඩි හිම කැට වැටෙනවා. මගේ ජීවිතේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක හිම ස්නෝවින් හිම වැටෙන එක. කඩ කිහිපයක් තියෙනවා මේ ගමේ. වැඩිය ලොකු ගමක් නෙමෙයි. තව වැඩි වෙලාවක් අපිට ලීන්න බෑ හිම වැටෙන්න පටන් ගන්න තියෙන දැන්. ගොඩක්ම සීතලයි. මේ නාකෝ ගමේ වැසියෙක් එයා ඉතින් වැඩ. ඒ කියන්නේ මේගොල්ලෝ හිම වැටෙන කාලට වගා කරන්න මුකුත් බෑනේ. හිම වලින් මේ මුළු ගමම වැහෙනවා. ඉතින් ඉතුරු මාස 6 මේගොල්ලෝ වගා කරලා ඒවා මේ විදිහට ස්ටොක් කරගන්නවා කෑමට. ඒ හරි අපූර්ව ජීවිතයක්. Hi. Okay. No, you don't. Right? Small. Oh, no. He will You want rice? He will get